කාලකණ්ණි එක්කුණාම කනොත් පොඩ දැන් කන කුඩි. ඒ කුණර කම් වලින් වැඩ නැහැ. බලන්න. එකෙක් ගිල මිදුලා තුකා. අනිත් අයගේ පාන තියන්. මේ මල්ලි මම නාගයිලා පහන තියන්නම්. ඔය විදුලා තුලාපා. හරිනේ? තෝ හැමදාම මට අමාරු කෙනෙක් දෙන්නේ බල්ලෝ. ගමේම බේබදුම පුතා අපේ අම්මගේ වේවි. හෝ. පොඩි එකා මොකද තෝ කරන්නේ? අයියා කොහෙද තෝ? තාත්තම ලිව්ව අතු ගන්න කියලා. අයියා ගියා පාන තියන්න මං අතු ගන්නවා. හෝ අතු ගන්න? තෝ මොකෙන්ද බලුවේ අතු ගන්නේ? හරකෙක් නෑ. අතු ගන්න ඉදලෙන්නේ නැතුව මොකෙන්ද තාත්තේ? බලපන් බල්ලෝ අතු ගන්න ඉදලෙන්න කියලා. මොකෙන්ද දාන්නේ තාත්තේ? මිදුල අතු ගන්න ඉදල. කොස්සෙන්නේ අතු ගාලා තියෙන්නේ. පිස්සුනේ. අපි දෙන්නත් තඩාවතේ කියලා මොනාරි ජරාවක් ගාලා තුගේ ආච්චිට ඉඳපන්. තාත්තා. තෝ පරබල්ලා දඩාවතේ ගිහින් එනහම කරුත් එකක් ලොකු එකා ඉන්න තැනකින් වරේ. තොපිලා දෙන්න කොයි හරි ගිහලා ජරාවක් ගාලා දිනවා. අහුවෙයිනේ. අනේ තාත්තේ මම මොන ජරාවක් ගෙවුනේ තාත්තේ. අයියා පල්ලා ඔක මැරෙන්න ඕනේ තාත්තේ මම මොනාරි ගෙවුවන. නෑ හිටපන් ලොකු එකා මේ වරේ. ඉඳපන්. අයියෝ. එදානේ බෙරිහම් දෙන්නේ. අන්න තාත්තේ අයියාලා. අයියෙන් ආගන්න තාත්තේ. අම්මෝ. ලොකු එකෝ තෝ කොහෙද විතරයිනේ? මුඩේ මොකද වෙලා තියෙන්නේ? අයියෝ තාත්තේ ටැක පන්නනවානේ මං කිව්වේ. මං අතු ගන්න ගියා මූ පාන තියන්න නාගන්න ගියා. අයියෝ. නාන්න ගියා? මෙහෙම. ඇයි කොහොමද? තෝ වතුර ටික කොහෙද හරියට නාගන්න දෙන්නේ නැන්නේ බෙරිහම් දෙනවනේ. තෝ නෑවේ කොහමද? හෙල්මට් එකක් දාගෙන. හෙල්මට් දාගෙන? හෙල්මට් එක ගලවන්න අවතක වෙලානේ.